හෙලෝ ගයිස් ඔයාලට කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. අද නම් ටිකක් විතර මට හැරෙන්න පරක්කු වුණා. මොකද කලින් දවසේ වැඩ වගේක් තිබුණා ඉවර කරන්න. මම පුරුද්දක් විදිහට උදේ නැගිටපු ගමන් උණු වතුරට දෙහි බින්දු ටිකක් දාලා බොනවා. ඔයාලත් කියන්න බලන්න ඔයාලා නැගිටපු ගමන් ඔයාලා මොකද කරන්නේ කියලා මාත් ආසයි දැනගන්න. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට පහුගිය දවසක ඕකිඩ් පැල වගේක් ලැබුණා. මම දැන් මේ ඒ ටික පැල කරන්න කියලා බැලුවේ. කලින් දවසේ මම ටවුන් ගිහින් එනකොට අපේ ගෙවල් ළඟ තියෙන වළං කඩයක්. ඒකෙන් තමයි මේ පෝච්චි ටික ගත්තේ. ටිකක් පොඩි වගේ මේ හිතෙනවා ඒ මුල් අද්දව ගන්නකම් හොඳයි කියලා හිතුණු නිසා මම ඒ වගේ පැල කරන්න ගත්තා. මගේ තාම මල් ගොඩක් නැහැ. චුට්ටයි තියෙන්නේ. මත දැන් මගේ ගාඩන් එක හදන ගමන් ඉන්නේ. අපි බලමු ඉස්සරහට මං කොහොමද මගේ ගාඩන් එක හදාගන්නේ කියලා. ඊට පස්සේ මම මේ තියලා පතුර එහෙම දාලා මේ තමයි අවසානයේ මං හිටවගත්ත පැල ටික. ඉන් පස්සේ ටවුන් එකට යන්න ඕනේ වුණා මට වැඩ වගේක් කරගන්න. ඊට පස්සේ මම මේ ටවුන් එකට යන ගමන් මම හොබි එකක් විදියට කේක් හදනවා. මේ දවස්වල මගේ බීටර් එක කැඩිලා. ඒ කියන්නේ මට මේ දවස් ටිකේ හදන්න බැරි වුණා. රෙපෙයාර් වලට දුන්නත් තාම මට ඒක හදලා ලැබුණේ නැහැ. ඉතින් මම හිතුවා මික්සර් එකක් ගත්තොත් හොඳයි කියලා. ඉන් පස්සේ බලලා මම මේ සුදු එක තමයි ගත්තේ. ඇත්තටම මේක හොඳයි කියලා හිතුණා. ටිකක් බැලුවා. මම කිචන් වේවා බලන්න ගොඩාක් ආසයි. කොහේ හරි ෂොප් එකකට ගියාම ඒවා බලන එක තමයි මම කරන්නේ. ඉන් පස්සේ ගෙදරට අවශ්‍ය කරන බඩු වගේක් ගන්න මම සුපර් මාකට් එකට ගියා. අද දවසම ටිකක් වැසි ගතිය තිබුණා. ඒත් එක්කම අපි කොෆි එකක් බොන්න කියලා ආවා කැෆේ එකට. මම කේක් හදන නිසාද මන් දන්නේ මම කොහේ ගියත් කේක් බලන්න ආසයි. මේ ලස්සන කේක් බලලා මම ෆොටෝස් ගහ ගන්නවා ෆෝන් එකේ. අනේ මන් දන්නේ මම හරිම ආසයි කේක් බලන්න. මෙන්න ඉතින් එක්කෙනෙක් හොඳටම වැඩ. එතකොට මේ ඉන්නේ මම. මේ තියෙන්නේ ඇහැල මල්. හරි ලස්සනයි නේද? මම හරිම ආසයි ඇහැල මල් වලට. ඉන් පස්සේ අපි තව බඩු වගේක් තිබුණා. ඒවා ටිකත් අරගෙනම ගෙදර ආවා. ඉන් පස්සේ වොෂ් එකක් එහෙම දාලා මම සුපුරුදු විදියට මගේ වැඩ ටික පටන් ගත්තා. ආයෙ දවසක හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.